සුබ දවසක් ඔයාලට. ඔන්න මම අදත් රසවත් රෙසිපි එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද හදන්න යන්නේ පෝෂණ ගුණයෙන් පිරුණු තෝසෙ ටිකක්. මේ තෝසෙ හදාගන්න අපිට ඕන වෙන්නේ රතු කැකුළු හාලුයි උඳු යටයි විතරයි. ඒ වගේම තමයි හොඳ සොෆ්ට් එකට හදාගන්නත් පුළුවන්. ඉතින් අපි මේකට ශනික පිපුම් කාරක පාවිච්චි කරන්නෙත් නැහැ. එහෙමනම් අපි බලමු කොහොමද මේ තෝසෙ හදාගන්නේ කියලා. මෙතන මම උඳු යට අරගෙන තියෙනවා ග්‍රෑම් 150. ඒ වගේම රතු කැකුළු හාල් අරගෙන තියෙනවා ග්‍රෑම් 300. උඳු යට වගේ දෙගුණයක් තමයි හාල් අරගෙන තියෙන්නේ. දැන් මේ හාල් ටිකයි උඳු යට ටිකයි ටිකක් ඉඩ තියෙන භාජනයකට දාගන්න. ඊළඟට මම මේකට දාගන්නවා උළු හාල් තේ හැන්දා. ඊළඟට මේ හාල් ටිකයි උඳු ටිකයි වතුර දාලා කීප වතාවක් හොඳින් සෝද ගන්න. ඒ විදිහට හොඳින් සෝදගත්තට පස්සේ උඳු යට ටිකයි හාල් ටිකයි වැහෙන ප්‍රමාණයට වතුර දාලා වාජනේ තුඩින් කවර් කරගෙන අපි පැය 6ක් විතර මේ ටික පෙඟෙන්න තියාගන්න ඕන. ඉතින් මේ තියෙන පැය 6ක් විතර පෙඟෙන්න තියාගත්තු හාල් ටිකයි උඳු යට ටිකයි මේ ටික හොඳින් පෙඟිලාද කියලා බලන්න ඔයාලට පුළුවන් මේ විදිහට හාල් යටයක් ඒ වගේම උඳු යටයක් අතට අරගෙන පොඩි කරලා බලන්න හොඳින් පොඩි වෙනවද කියලා කෑලි කැඩිලා වෙන් වෙනවද කියලා. ඒ විදිහට කෑලි කැඩලා වෙන් වෙනවා නම් හාල් ටිකයි උඳු යට ටිකයි හොඳින් පෙඟිලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් දැන් මේ ටික ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට තව පොඩි දෙයක් මතක් කරන්න ඕන. අපි මේ පෙඟෙන්න දාගත්තු වතුර ටික මෙතනදී පෙරලා අයින් කරගන්න එපා. ඒ වතුර ටික තියාගන්න. ඒ වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරගෙන තමයි අපි මේ හාල් ටිකයි උඳු යට ටිකයි ග්‍රයින්ඩ් කරගන්න ඕන. දැන් අපිට පුළුවන් මේ විදිහට වතුර වලින් පොඩි ප්‍රමාණයක් දාලා මේ ටික කෑලි හිටින් නැති වෙන්න හොඳ පේස්ට් එකක් වෙන්න ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් මේ තියෙන මේ විදිහට ග්‍රයින්ඩ් කරගත්තු හාල් ටිකයි උඳු යට ටිකයි ඔයාලට පේන්නේ නැති මේකේ පොඩ්ඩක්වත් කෑලි නැහැ. හොඳ පේස්ට් එකක් වගේ තියෙනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට ග්‍රයින්ඩ් කරලා හදාගත්ත මිශ්‍රණය වෙනත් භාජනයකට දාගන්න. ඒ වගේම ඉතිරි උඳු යට ටිකයි හාල් ටිකයි මේ විදිහටම ග්‍රයින්ඩ් කරලා හදාගන්න. මේ විදිහට හාල් ටිකයි උඳු යට ටිකයි සම්පූර්ණයෙන්ම ග්‍රයින්ඩ් කරගෙන භාජනයට දාගත්තට පස්සේ අත හොඳින් පිරිසුදු කරගෙන මේ පේන විදිහට මිශ්‍රණය හොඳින් විනාඩි 5ක් විතර කලවම් කරගන්න. දැන් මිශ්‍රණය දාගත්තු භාජනයේ මේ විදිහට හොඳින් කවර් කරගෙන පැය 10ක් 12ක් විතර මේක පිපෙන්න තියාගන්න ඕන. මේ තියෙන පැය 12ක් පිපෙන්න තියාගත්තු මිශ්‍රණය. ඉතින් අපිට පුළුවන් මේක පිපිලාද කියලා බලාගන්න මේ විදිහට හැන්දකින් එහා මෙහා කරලා බලන්න. ඉතින් මිශ්‍රණය ඇතුලේ මේ විදිහට පොඩි පොඩි සිදුරු හැදිලා තියෙනවා නම් ඒ කියන්නේ මිශ්‍රණය හොඳින් පිපිලා තියෙන්නේ. ඒ වගේම ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙන්නත් ඕන. ඉතින් මේ විදිහට මිශ්‍රණය ඇතුලේ පොඩි පොඩි සිදුරු නැත්නම් ඔයාලට පුළුවන් මිශ්‍රණය කවර් කරලා තවත් පැය කිහිපයක් තියාගන්න. මේ වෙලාවේ අපිට පුළුවන් ලුණු එකතු කරගන්න. ඉතින් ලුණු රස අණු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඔයාලට පේන ඇති මේ මිශ්‍රණය ටිකක් විතර උකුවට තියෙන්නේ. ඒක නිසා මම එකතු කරගන්නවා උකු පොල් කිරි කෝප කාලක් විතර. ඉතින් ඔයා පොල් කිරි එකතු කරගන්න අකමැති නම් වතුර උනත් එකතු කරගන්න පුළුවන්. පොල් කිරි එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඉතින් අපි හදාගත්ත තෝස මිශ්‍රණය තියෙනවනේ මෙන්න මේ පේනවා වගේ පදම. හැන්දට අරගෙන වක් කරද්දි මුල ටික එක දිගට වැටිලා අන්තිම ටික කැඩි කැඩි වැටෙන පදමට තමයි තියෙන්න ඕන. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් තෝසෙ ටික පුච්ච ගන්න. තෝසෙ ටික පුච්ච ගන්න මම මෙතන non stick pan එකක් ලිපේ තියාගෙන තියෙනවා. pan එක හොඳින් රත් වුණාට පස්සේ මේ විදිහට තෙල් ටිකක් ගා ගන්න. ඒ වගේම මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. දැන් අපිට පුළුවන් හදාගත්ත මිශ්‍රණය මේ විදිහට හැන්දකින් pan එකට දාගන්න. මිශ්‍රණය මේ විදිහට දාගත්තට පස්සේ හැන්දේ යටිපැත්තෙන් රවුමට මේ විදිහට කරකවන්න. එතකොට අපිට පුළුවන් ලස්සනට තෝස් එක හදාගන්න. තෝස් එකේ මතු පිට තෙතමනය සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ අපිට පුළුවන් තෝස් එක අනිත් පැත්ත හරව ගන්න. ඒ පැත්තත් විනාඩියක් විතර පුච්ච ගන්න. දෙපැත්තම හොඳින් පිච්චුණාට පස්සේ අපිට පුළුවන් තෝස් එක ලිපෙන් අයින් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඉතිරි තෝස් ටිකත් හදාගන්න. මේ තියෙන්නේ මං හදාගත්තු තෝස් ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රතු කැකුළු හාල් ඒ වගේම උඳු යට එකතු කරගෙන රසවත් පෝෂණීය තෝස ටිකක් හදාගන්න. ඉතින් මේ තෝස ටික රසයි වගේම තමයි හොඳ සොෆ්ට් එකට තියෙනවා. ටික වෙලාවක් යද්දි වේලෙන්න බලන්නේ නැහැ. ඒ වගේම තමයි මේ හදාගන්න මිශ්‍රණය ඔයාලට ෆ්‍රිජ් එකේ පහළ කොටසේ දවස් 3-4ක කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති කරේ එකක් එක මේ තෝස කෑමට ගන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාත් මේ රස තෝස රෙසිපි එක try කරලා බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.